ඔයා ගැන මේවා ගැනද නොපෙනෙන වීදිය ඒක මෝඩ නමක් නෙමෙයි අපි පැය ගානක් කතා කරලා එනම දැම්මේ එතකොට ඔය දෙන්නටද නොපෙනෙන බීතිය කියන්නේ මං හිතන්නේ මං කාන්තාව වැසිකිළියට යන්න ඕනේ කියන්න කනගාටුයි මේ කාන්තාව වැසිකිලි නෑ අනික ඔයාට එළියට යන්නවත් කතා කරන්නවත් විදිහක් නෑ ඒත් ඇයි ඔයාලා දෙන මේ විදිහ අපරාධ කරන්නේ ඔයාලා මෙතන රහස් පරීක්ෂකයා ඔයාලා දෙන හුඟක් දක්ෂයි ඒත් ඇයි එහෙම කරන්න හිතුවේ ඔහොම ප්‍රශ්න අහනකොට මං කැමති හරියට ඇත්ත සම්මුඛ සාකච්ඡාවක් වගේ. එතකොට කලාකරුවට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ වැඩපිළිවෙල ගැන කියන්න. කවුරුවත් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ මාවවත් මගේ දක්ෂතාවයවත්. ඔව් මං කිව්වහම මගේ අය පිළිගන්නෙත් නැහැ මගේ යාළුවා වෙච්ච වගේ දක්ෂතාවය ගැන. එයාලා හැමෝම දැන් එකතු වෙලා මාව විහිළුවට අරගෙන තියෙන්නේ. මිනික් කම්විදි මාවත් විහිළුවට ගත්තා. ඊට පස්සේ තේරෙන ෆිල්ල විහිළු කරන්න ගත්ත මටයි මගේ මිනිස්සයාටයි. අනේ දුක හිතෙන දෙයක් වෙලා තියෙන්නේ. එදා රෑ තමයි මගේ ඉවසීමේ සීමාව පැන්නේ. හැබැයි එදා තමයි අපේ අලුත් ගමන පටන් ගත්තෙත්. ඔය කවුරුවත් දන්නේ හතුරෙක්ගේ චරිත රඟපාන්නේ කොහොමද කියලා. දැන් හැමෝටම මේක හැබැයි දැක ගන්න ලැබෙයි. මම පුංචි ළමයා කාලේදී ටීවී එකේ දැකලා තිබුණා තමයි බොරු හතුරු ගැන. ඒත් මං යාලා කරපු කේප හැමදේම බොරු කියලා දැනන් හිටියා. ඉතින් යාලා මට හුඟක් පිළිකුල් වෙලා තිබුණේ. මේ ලෝකේ රැවටිලි කාරෝ ඇරෙන්න වෙන කවුරුවත් නැහැ. මේ වගේම සැබෑ දක්ෂතාවයක් මතුවෙලා එන්න ඉඩ නොදෙන අය නරකම හතුරන්ටත් වඩා නරකයි කියලා මට තේරුණා. ඉතින් කොහොමද යාළුවා? ඒක හීනයක් වෙන්නේ නැති. ඔයාට උදව්වක් ඕනේද? යක්ෂයා! එබා! මොන ජාතියක යක්ෂයෙක්ද ඔයා? නෑ අනේ මම යක්ෂයෙක් නෙමෙයි. මට කනගාටුයි. ඔයාගේ ෂර්ට් එක ඉරුණට ඒකයි මහ ගන්න පුළුවන් වෙයිද? පුළුවන් ඒ තත පොඩ්ඩක් කොට වේ. මගේ මනුස්සයා බොහොම විශේෂයි වගේ මෙයාට ලැබෙන්න ඕන හොඳම දේවල් විතරයි. ඒ වෙලාවේ මම තේරුම් ගත්තා මම තවදුරටත් තනි වෙලා නැහැ කියලා. අගේ මූල. ඊට පස්සේ තමයි මං තීරණය කළේ. මං හොඳ නළුවෙක් නෙමෙයි කියලා මිනිස්සු හිතනවා නම් මට කවදාවත් හතුරෙක්ගේ චරිතයක් රඟපාන්න වෙන්නේ නැති වෙයි නේද කියලා. ඉතින් මං තීරණය කළා මගේ ඇතුලේ මොන විදිහේ අපරාධකාරයෙක් කොයිතරම් දුරට ඉන්නවද කියලා හැමෝටම පෙන්නන්න. මේ මුළු නගරෙම මගේ. විශිෂ්ටයි, අති විශිෂ්ටයි. ඔයා නම් අති දක්ෂයි. ස්තුතියි, බොහොම ස්තුතියි. කොහෙද යන්නේ? ඒත් ඇයි ඒකට මේ නගරේ තෝරගත්තේ? අවාසනාවට වාට දුන්න වෙලාව දැන් ඉවරයි. මට දැන් යන්න පමා වෙනවා. ආට දැනගන්න ඕනද දැන් මොකද්ද වෙන්නේ කියලා? සමා වෙන්න කතාව කලින් කියන්න බෑ. චිත්‍රපටයේ අන්තිම කොටසේදී විතරයි අතුරෙක් සම්පූර්ණ සලස්ම ගැන හෙළි කරන්නේ. මන් දන්නවා පාවිච්චි කරන්න යන්නේ කතුරුවන්චිල්ලාව. ඔයා කොහොමද ඒක දැනගත්තේ? තෙල් නාට්‍ය පිටපත බැලුවම මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒත් නාට්‍යක පිටපත සිදුවීම් කිහිප සැරයක් වුණත් වෙනස් කරලා ලියන්න පුළුවන්. විශ්වාසයි වා කැමති වෙයි කියලා මේ අලුත් කතුරුවන්චිල්ලාවේ සීන් එකට. ඒ වගේ මේක මගේ ජීවිත රඟපාන ලොකුම චරිතයක් ඔයා. ඕකේ පෙනුම හරියට ඒත් මේක හදලා තියෙන ඇත්තම ෆින්ලාගේ ලොම් වලින්. අපිට සමහර ෆින්ලාව බූ ගන්න උනා මේ අද්විතීය නිර්මාණය කරන්න. ඔව් අපිට එහෙම කරන්න උනා. ඒක තමයි මට මෙයාව අඳුරගන්න බැරි වුණේ. ස්ලිම් ෆින්
ෆ්‍රොග් ෆින්. එයාලා බූ ගහම එයාලා අසරණ උන්මත්තකයෝ බවට පත් ඔව් ඒ JB කියන විදිහට සැබෑ කලාවට කැපකිරීම පරිත්‍යාග ගන්න අත්‍යවශ්‍යයි. එතකොට මේ ඇඳුම් ගන්නාම JB සැබෑ ෆින් කෙනෙක් බවට පත් වෙනවා ටිකෙන් ටික. ඔව් ඒ වගේ මේ කස්ටියම් එකේ හින්දා මාව පේන්නේ නැතුව යනවා. මේ ලොම්මින්ද ටික කසනවා කියලා මම පිළිගන්නවා. ඒත් මං හැම වෙලේම කියනවා වගේ සැබෑ කලාවට කැපකිරීම පරිත්‍යාග අවශ්‍යයි. තාම ඔය කංගෙදිරි ගන්න ඔයාලගේ ලොම් ගැනද? දන්නද ෆින්ලා අයිස්ක්‍රීම් වලට කැමතියි කියලා? Hei මේ අහනවා මගේ මනුස්සයට යන්න දෙනවා. ෆිනික්. නැත්තම් මට තමුන්ව තම්බල හැදිගාලා හදන කෝපිටු. හේ තමු යාට යන්න දෙනවා. නැත්තම් මට තමුන්ව පත් කරනවා. සුපිරි පින් කෙනෙක් බවට. තමුන්ව මවුසට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා පරාජය බාර ගන්නවා. ලැජ්ජ නැද්ද කොටයට ගහන්න. මට කොහොමද වැඩිපුර ලොම් අවශ්‍ය වෙන ඉදිරියට? ෆිනික්. මට ඔයාලට කියන්න අමතක වුණා. මං දඩයම් කරන්නන්ගේ සංගමේ සමාජිකෙක් වෙලා හිටියා. දන්නවද මං තමයි යාලගේ බෑග් උස්සන්ගේ. යාට යන්න දෙන්න මල්ලි. අනික ඇගිල්ල කාට මේක කිව්වත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ නේ. ඔයාට ෆිනික් ඕනේ නෑනේ. එයාගේ ලොම් වලින් ඔයාගෙනම කැත වෙයි. මොකක්? මගේ ලොම් බොහොම අනර්ගයි. මේ මෝඩ කතා කියන මිනිස්සයා මෙතනින් පන්නන්නේ. ඕවා නර්ගති කිනිතුල්ලොන්ඩ. හොඳයි. දැන් වෙලා ඉවරයි. මං හිතන්නේ මට අර කොට මහත කෙනා බූ ගන්න මේ වගේ. මම මාජ නෑ ඇත්තටම. හැබැයි ටිකක් හැදගානේ. මං කියන්නේ යන්නේ. අර ගෑල් ළමයට යන්න දෙන්නේ. ආය ෆින්ලව දකින්න පුළුවන් අයට ඉන්නේ මං විතරයි. මට කනගාටුයි. ඒත් වගේ කතාව මෙතනින් ඉවරයි. සදාටම. ඔයා ඒ කතාව ඇත්තටම වෙඩි කිව්වේ? මං ඇත්තටම තමයි හැමදේම කිව්වේ. ඒත් අර ගෙවල් මං කිව්වා ඔයා ඒවා විනාශ කරන්නේ නැහැ නේද? ඔයා කතරොන් ජිල්ලාව ගලවලා නගර මැද්දට එවන්නේ නැහනේ. ආපොයි කොහෙත්ම නෑ. මං ඒක නගරේ මැද්දට නෙමෙයි මුළු නගරේ වටේම යවනවා. එතකොට මිනිස්සු ඒක කරන්න බැරි සිදුවීමක් වෙයි. මගේ නම පත්තරවල යනකම් මට ඉවසිල්ලක් නෑ. ඒක ශීර්ෂ පාඩ වෙන සැබෑ කලාවට කැපකිරීම අත්‍යවශ්‍යයි. එතකොට ওই දේවල් මට කියන්න හිතන් හිටියේ කවද්ද? කියන්නේ ඉතින් නෑ ඒත් දැන් කිව්වා. එතකොට ඔයා ගෙවල් විනාශ කළොත් අතුරුදහන් වෙලා යයි ඒව ඇතුළේ ඉන්න ෆින්ලා. මට කියන්නේ එක්කම. හැම කතාවකටම සතුටුදායක අවසානයක් නෑ. අනේක මම වට පොරොන්දු වෙනවා කවුරුවත් දුක් විඳින්නේ නෑ කියලා. අපි නරකයි තමයි ඒත් සත්තු නෙමේනේ. මේකට වත් ගන්නවා. ඊට ගන්න. මං කොහොම හරි බේර ගන්න ඕනේ ෆිනික් වයි මේ නගරේ. හොඳ වෙලාවට මගේ අම්මා තාත්තා නළු වුණේ. ඒකෙන් මටත් පොඩ්ඩක් රඟපාන්න පුළුවන්කමක් ලැබිලා. ඒක අගුල දාලා. මෙහෙම හිතමු. මං ෂර්ලොක් හෝම්ස් වුණා නම් මේ වගේ වෙලාවක මොකක් කරයිද? ඔයාලට මාව වීලුවකට ගන්න ඕනේ. ඇයි මේක මෙහෙම යකට කුරු හයි කළා? මට මේ මොඩ කරන්න දෙන්න. එතකොට මට බෑ ඔයාලට මේක නවත්තන්න ඉඩ දෙන්න. මේව තමයි මගේ යාළුවා. කලාවට ඕන කරන්නේ වගේ කැපකිරීමයි පරිත්‍යාගයයි. පාර මොකක්ද මේ වෙන්නේ? මේ ගතුල්ට වෙලා ඉන්න. මොකක්ද මේ කලේ? එතකොට ඔයා එන්න මගේ ළඟට. මොනවද තවත් බලාගෙන ඉන්නේ? ඔයාවත් ලස්සනට බූ ගන්න ඕනේ. ඒ වැඩේ මං දැන් ඉවරයක් කරන්න. උඩගෙන මං කෙනෙක් යන්නේ. මගේ ලොම් මෙච්චර දෙක නෑ. ඒව ලස්සනක් නෑ. ඒව නොහිටි පිටාවේ. මං හිතන්නේ මට හොඳ අදහසක් ආවා. කො බලන්න. මේ තියෙන්නේ ඒ යාළුවනේ මෙතන කාට හරි අයිස්ක්‍රීම් කන්න ඕනද? මේ අලුත් රස ඒවා. මේ පැත්තෙන් ඉන්න. ඔයාලට මේවනේ ඕනේ? මෙන්න එහෙනම් අරගන්න. වැඩේ හරි ගියා. ෆින්ලට ඇත්තටම මොනවද කරන්න පුළුවන් කියලා
කාටවත්ම හිතාගන්න බෑ. කනගාටු වෙන්න එපා. මං අට නවීන පන්නේ ලස්සන කට් එකක් මං දෙන්න. කවදාවත් ඔයාලට කිසි ප්‍රශ්නයක් කියලා නෑ. ඒකට ප්‍රශ්න ගොන්නක් දෙන්න හදන්නේ. ආබොයි. ආබොයි. මට උනුනේ ඔයාලගේ ලොම් ටිකක් කපලා දාන්න විතරයි. මට කලින් මේ තෙල් කාන්දුව හදලා දාන්නයි තිබුණේ. එක්ක එක හදපු නැති එකත් හොඳක් වෙන්නේ නැති. වෙන්වීම සත්‍ය ලෙසම මිහිරි වේදනාවක්. මට තිබුණ මේ ගිනිකෙලි සංදර්ශනය බලලම යන්න. ඒත් මම බාබකියු වලට එච්චර කැමති කෙනෙක් නෙමෙයි. මොන වරදයක් කළා මේකෙන් එළියට පැන ගන්න ඕනේ. ක්‍රිස්ටින් ඉතින් නම් මේ වෙලාව මොනා කරයිද? එන්න අපි ඉක්මනට මේකෙන් එළියට පැන ගමු. වාගේ ලොම් ගැන දුක් වෙන්න එපා. ඒවා ආයෙත් වතාවක් වෙවි. Capocay, tawagayay. මේක ජේරුමක් නෑ. මට ඩෝනට් කන එක නවත්තන්න වෙනවා. හේ, මෆින්. වාඩි මේක ඇරලා දෙන්න පුළුවන්ද? මට ජාතිය කෙනෙක්ද? ඒකට කමක් නෑ. මොන වුණත් තාම ආව දාලා දිව්වේ නෑනේ. ඔව් ඇත්තේ තරම් හොඳ බෙරිල්ලක් නෙමෙයි. ඒ වුණාට කොහොම හරි බේරුණානේ. කොහොමද යාළුවනේ? මගේ නම ක්‍රිස්ටින්. මම ෆිනික්ගේ යාළුවෙක්. මන් දන්නවා ඔයාලගේ සතිපතා හමුව අද මෙතන පැවැත්වෙනවා වගේම ඔයාලා මෙතන ඉන්නවා කියලා. අනේ කරුණාකරලා යන්න එපා. මං කියන දේ අහන්න. ජේබී එයාගේ ගෙදර ඉන්න මෆිනුයි මගේ ෆිනුයි පැහැරගත්තා. එයාලා ඒ වගේ පැහැරගත්තු හුඟ දෙනෙක්ව බූ ගානව රිද්දනවා. ඒ විතරක් නෙවෙයි. ජේබී තමයි පහුගිය ටිකේ බර්ග් වල මහ ව්‍යසනයක් ඇති කළේ. ඒ වගේම මන් දැනගත්තා එයා සැලසුම් කරනවා මේ නගරේ සම්පූර්ණයෙන්ම විනාශ කළා දාන්න. අර කතුරුන්චිලාව පාවිච්චි කරලා. ඔයාලගේ නගර විනාශ වෙලා යයි. ඔයාලගේ ගෙවල් සුන්මුන් ගොඩක් බවට පත් වෙයි. ඉතින් ඔයාලා වගේ ෆින්ලන්ත ඔයාලගේ මිනිස්සුත් දැන් ලොකු අනතුරක. අපි හැමෝම එකතු වෙලා එයාලව නවත්තන්න ඕනේ. ඔව් මන් දන්නවා ඔයාලට මාත් එක්ක කතා කරන එක නීතියට පටහැනි දෙයක් කියලා. ඒත් ෆිනික් වගේම මමත් ඒ නීති කඩලා දැම්මා. අනික මං කිසිම නගරකටවත් කිසිම කෙනෙක්ටවත් ඕනවට වඩා බැඳෙන්නේ නැහැ කියලා දිවුරලා තමයි හිටියේ. ඉතින් ඔව් මම මෙහෙම කරන එක වැරදි කියලා මම පිළිගන්නවා. ඒත් ජේබි ෆිනික්ව පැහැරගත්තා. එතකොට ෆිනික් කියන්නේ මගේ හොඳම යාළුවා. මං කැමති නෑ එයාව නැති කරගන්න. මන්ට මේක තනියම කරන්න බෑ. කරුණා කරලා මට උදව් කරන්න. දැන් වෙලාව ආවා අපිට එකතු වෙන්න. ඔව් අපි දිවුරලා තියනවා තමයි. අපි ඇත්තටම ඉන්න බව මිනිස්සුන්ට එලි නොකරන්න. ඒ වුණත් අපි මේ වෙලාවේ නිහඬව හිටියොත් අපේ ජීවිත අනතුරේ. ඒ නිසා මේ දෙන්න වගේ අපිත් නීති කඩන්න ඕනේ. මට ඔයා ගැන විශ්වාසයි. හරි අපි දැන් ඇත්තටම කොහොමද යාව නවත්තන්නේ? අපි මොන විදිහකින් හරි යාගේ ලොම් ඇඳුමයි අත්පලඳුනාවේ අරගන්න ඕනේ. ඊටු ටික පොලිසියයි බලාගනි. පොලිසියට හොඳ පාඩමක් උගන්නයි. වෙලාවට යාව නවත්ත ගන්න පුළුවන් වුණොත් හොඳයි. අනේ මේ මොකද මේ? ආමෙන්. අන්න හරි. නියමයි. උඩ පනින්න.
අද මන් තමයි තරුව වෙන්නේ. මං ඉපදුනේම හතුරට රඟපාන්න. ඒක නිසා මට කිසිම අධ්‍යක්ෂකවරයෙක් ඕනේ නෑ. ඒත් මං හැම වෙලේම කියනවා වගේ සැබෑ කලාවට කැපකිරීම වගේම ඒ මොකක්ද ඔය කළේ? ඔය කුණු තන තන විසික් කරන්න එපා. පරිත්‍යාග අවශ්‍යයි. ඔයාලම තල්ලු කරේ. අනේ මොකටද අයිස්ක්‍රීම් ඕනේ? ඒ දෙම්බ. දැන් මං යන්න ඕනේ. මේකට ලිෆ්ට් එකක් හයි කරලා තිබ්බනම් එහෙම පාසුකමක් අත් නැතුව මම මොකටද මේවට බදු ගෙවන්නේ? හරි මහන්සි. ඔන්න එන සදර්ශනය පටන් ගන්නවා. මේ මොහොත හඳුන්වන්නේ යක්ෂයාගේ හිනාව කියලා. ආයෙත් වතාවක් ඔයාද? මොන්නට වෙන කවුද නොපෙනෙන මොඩ මිනිස්සයෝ? මගේ නම නොපෙනෙන බීතිය.